හයි යාළුවනේ, ඔයාලා හැමෝම සැහැණ බලාපොරොත්තුවකින් නේද හිටියේ මේ සතියේ මාවල්ලාගේ අලුත්ම ඩූම්ස්ඩේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලන්න පුළුවන් වෙයි කියලා. ඔව්, ඔයාලා වගේම මමත් සැහැණ ලොකු බලාපොරොත්තුවකින් තමයි හිටියේ. මොකද ලන්ඩන් වල පැවතුණු SXW ලන්ඩන් ඉවෙන්ට් එකේදී අපිට මේ ට්‍රේලර් එක අනිවාර්යෙන්ම බලාගන්න ලැබෙයි කියලා හැමෝම කිව්වා. ඒ කියන්නේ සෑම් විල්සන් වගේම මාවල් යුනිවර්ස් එකට ආපහු ආපු අපේ ආදරණීය RDJ මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා හිටියා. ඉතින් හැමෝම හිතුවේ අදනම් සුපිරිම ට්‍රේලර් එකක් බලන්න ලැබෙයි කියලා. හැබැයි අන්තිමට මොකද වුනේ? මාවල්ලා අපිට පෙන්නුවේ මොකද්ද කියලා දන්නවද? මෙන්න මේකයි. ලත්වීරියාවේ කොෆි පැකට් එකක් පෙන්නලා මාවල්ලා මුළු ලෝකෙම ඉන්න ෆෑන්ස්ලාව ලස්සනටම රැවට්ටුවා. මේ ඉවෙන්ට් එක පටන් ගන්න කලින් ලොකෝට ඩොක්ටර් ඩූම්ගේ නිල ලාංඡනය, ඒ කියන්නේ ලෝගෝ එක පෙන්නලා තිබ්බා. ඉතින් ෆෑන්ස්ලා හිතුවේ අනිවාර්යෙන්ම ඩොක්ටර් ඩූම් වෙනුවෙන්ම වෙන්වුණු සුපිරි ටීසර් එකක් හෝ ට්‍රේලර් එකක් එයි කියලා. හැබැයි කවුද හිතුවේ අන්තිමට අපිට බලන්න වෙන්නේ කොෆි පැකට් එකක් කියලා. හැබැයි යාළුවනේ, මේ කොෆි පැකට් එක නිකම් ප්‍රමෝෂන් එකක් විතරක් නෙවෙයි. මේක ඇතුලේ ඩොක්ටර් ඩූම්ගේ සහ ලත්වේරියා ගැන සැඟවුණු දරුණුම කොමික් ක්‍රාස් ගොඩක් හංගලා තියෙනවා. ඒ වගේම මේ ඉවෙන්ට් එකේදී රූසෝ බ්‍රදර්ස්ලා ඉදිරියේ එන MCU ගැන පට්ටම දේවල් ටිකක් කිව්වා. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකම්ම බලන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මම White Talks. හරි, අපි අර කෝපි කතාවයි ඩූම්ගේ ලෝගෝ කතාවයි වීඩියෝ එකේ අන්තිමට විස්තරත්වව බලමු. ඊට කලින් අපි බලමු මේ ඉවෙන්ට් එකේදී රූසෝ බ්‍රදර්ස්ලා මේ Avengers Doomsday ඉදිරි සිනමා පටගෙන මොන වගේ දේවල්ද ප්‍රකාශ කරේ කියලා. රූසෝ බ්‍රදර්ස්ලා කෙලින්ම කියලා තියෙනවා මේ Avengers Doomsday ෆිල්ම් එක බලන්න නම් ඔයාලා මීට කලින් ආපු හැම Marvel ෆිල්ම් එකක්ම බලලම තියෙන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ මේක Marvel audience ලාට විතරක් නෙවෙයි. සාමාන්‍ය general audience එකටත් කිසිම ප්‍රශ්නයක් නැතුව රස විඳින්න පුළුවන් විදිහේ ස්වාධීන කතාවක් විදිහටමයි නිර්මාණය කරගෙන යන්නේ. හැබැයි ඊළඟට කියපු කතාව තමයි පට්ටම් බහිතන කතාව. ඒ තමයි මේ ෆිල්ම් එකකින් පස්සේ මුළු MCU එකම, ඒ කියන්නේ Marvel Cinematic Universe එකම සම්පූර්ණයෙන්ම රීසෙට් වෙන්න යන්නේ. Doomsday සහ Secret Wars ෆිල්ම් දෙකකට පස්සේ අපි මේ දකින Marvel ලෝකෙම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට දැනට ඉන්න ප්‍රධාන චරිත, උදාහරණයක් විදිහට Thor, Captain America වගේ අයව අපිට ඉදිරි ෆේස් වලදී ප්‍රධාන චරිතයක් විදිහට දකින්න නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද ඊළඟ ෆේස් එකේදී මාවල්ලා මුල් තැන දෙන්න බලාපොරොත්තු වෙන්නේ X-Men සහ Fantastic Four වගේ අලුත් කැරක්ටර්ස් ලටයි. මේක ඇත්තටම අපේ Marvel OG fans ලට, ඒ කියන්නේ මුලින් ඉඳන්ම Marvel බලපු අයට පොඩි sad news එකක් තමයි. හැබැයි ඉතින් කොමික් පොත්වල ඕනතරම් කතා තියෙනවා. ඒ හැම කතාවක්ම කියන්න නම් එකම නළු නිලියම් පිරිසක් හැමදාම තියාගන්න බැහැනේ. කාලයෙන් කාලයට වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ. මමත් පරණ Marvel OG fan කෙනෙක් විදියට මේකට පොඩ්ඩක් දුක් වුණොත් ඉස්සරහට එන අලුත් කතා මාලාවන් සුපිරි ක්වොලිටි එකකට එනවා නම් ඒක බලන්න අපි කවුරුත් ආසයිනේ. ඒ වගේම රූසෝ කියලා තියෙනවා ඉස්සරහට Avengers team එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ ආදරණීය RDJ දැන් ඉන්නේ හීරෝ කෙනෙක් විදියට නෙවෙයි, මුළු මල්ටිවර්ස් එකටම තර්ජනය වෙන අතිශය දරුණු විලන් කෙනෙක්. ඒ කියන්නේ ඩොක්ටර් ඩූම් විදියට නිසයි. මේ ඩූම්ස්ඩේ මූවි එක ඉස්සරහට එන්න තියෙන හැම Marvel ෆිල්ම් එකකටම වඩා අලුත් ආරම්භයක් විදියට තියෙන්න උත්සාහ කරන්නේ. ඇත්තටම ඒක හොඳයි. මොකද මීට කලින් Kang Dynasty ෆිල්ම් එකකටත් මේ වගේම ලොකු හයිප් එකක් දීලා අන්තිමට හැමදේම අවුල් වෙලා කෙලවුණානේ. ඉතින් ඩූම්ස්ඩේ හරහා අපිට හොඳ ආරම්භයක් ලැබෙයි කියලා හිතමු. අනික මෙතන RDJ ඉන්න නිසා අපිට ඒ ගැන ලොකුවට බය වෙන්න ඕනේ නැහැ. කොහොම වුණත් මුළු MCU එකම සම්පූර්ණයෙන්ම රීසෙට් වුණාම අපේ ස්පයිඩර්මෑන්ගේ පටන් ගන්න කතාව මොන වගේ වෙයිද? ඔයාලා මොකද හිතන්නේ? Marvel Universe එකම මේ විදිහට සම්පූර්ණයෙන්ම රීසෙට් කරන එක හොඳයිද? නැත්නම් පරණ විදිහටම තියාගන්න එක හොඳයිද? ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. දැන් අපි යමු අර කෝපි පැකට් එකේ රහස් පැත්තට. බැලුමට මේක ට්‍රේලර් එකක් වෙනුවට කරපු කෝපි ප්‍රමෝෂන් එකක් වගේ පෙනුනත් මේක ඇතුලේ ඩොක්ටර් ඩූම්ගේ මුළු ජීවිත කතාවම මාවල්ලා හංගලා තියෙනවා. අපි එකින් එක බලමු මේ කෝපි වල තියෙන ඉඩන් ඩීටේල්ස් මොනවද කියලා. මේ කෝපි පැකට් එකේ මුලින්ම තියෙන නම තමයි ෆෝටුනෝව්. කොමික් පොත්වලට අනුව ව්ලැඩ්මිර් ෆෝටුනෝව් කියන්නේ ලත්වීරියාවේ පාලනය කරපු ඉතාම දරුණු දුෂ්ට රජෙක්. මෙයා පාලනය කරපු කාලයේදී සිද්ධ වුණු දරුණුම වැරදි සහ මර්ධනය නිසා තමයි වික්ටර් වොන් ඩූම්ගේ, ඒ කියන්නේ ඩොක්ටර් ඩූම්ගේ දෙමව්පියන් මිය යන්නේ. පස්සේ කාලෙක ඩොක්ටර් ඩූම් ලොකු වෙලා ආපහු ඇවිත් මේ ෆෝටුනෝව් රජාව මරලා දාලා ලත්වීරියාවේ බලය තමන්ගේ හතර ගන්නවා. අන්න ඒ දරුණු අතීතයේ රෙෆරන්ස් කරන්න තමයි පළවෙනි නම විදියට මේක දාලා තියෙන්නේ. ඊළඟට තියෙන නම තමයි The Reproachment. ඇත්තටම මේක නමක් නෙවෙයි. මේක ඩූම්ගේ අම්මගේ උපන්දිනේ දවසයි.
ඩුම් තමන්ගේ අම්මට දෙන අසීමිත ආදරය නිසා ලත්වේරියා පුරාම මේ අම්මගේ උපන්දිනයේ දවස රජයේ නිවාඩුවක් දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කොමික් වල මේකට කියන්නේ ද රිප්‍රොච්මන්ට් හොලිඩේ කියලා. ඉතින් ඒක රෙෆරන්ස් කරන විදිහට තමයි දාලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි සින්තියාස් බ්ලෙන්ඩ්. මෙතන තියෙන සින්තියා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඩොක්ටර් ඩූම්ගේ ආදරණීය අම්මගේ නමයි. ඩූම් තමන්ගේ මුළු පවුලෙන්ම වැඩියෙන්ම ආදරය කළේ තමන්ගේ අම්මටයි. ඉතින් ඒ නම මේ අලුත් කෝපි බ්ලෙන්ඩ් එකට දාලා තියෙනවා. ඊළඟ නම තමයි ජෙෆිරෝ. ඉතින් ජෙෆිරෝ කියන්නේ ඩොක්ටර් ඩූම් ඉපදුන සහ ඇදී වැඩුණු එයාගේ ගෝත්‍රය. එහෙම නැත්නම් ක්ලෑන් එකේ නමයි. ඩූම් පස්සේ කාලෙක ලත්වේරියාවේ රජවරු වුණාට පස්සේ එයා මේ ජෙෆිරෝ කියන ක්ලෑන් එකේ නායකයා විදිහට දිගටම කටයුතු කළා. අන්තිම එක තමයි ඇසෙන්ස්ටන්ට් ඩාක්. ඇසෙන්ස්ටන්ට් ඩාක් කියන්නේ ලත්වේරියාවේ පැරණි අගනුවර. මම අර කලින් කිව්වා වගේ ෆොටුනෝ රජවරු පාලනය කරපු කාලේ තමයි මේ නම තිබුණේ. හැබැයි ඩොක්ටර් ඩූම් රජ වුණාට පස්සේ මේ අගනුවරේ නම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඩූම් ස්ටාර්ට් කියලා තමන්ගේ නමට හරවාගත්තා. ඉතින් බලන්න මාවල්ස්ලා අපිට ට්‍රේලර් එක නොදුන්නට ඩූම්ගේ ජීවිතයට සම්බන්ධ හැම ප්‍රධාන සිදුවීමක්ම මේ කෝෆි පැකට් පහෙන් කොච්චර ලස්සනට ප්‍රමෝෂන් එකක් කරලා තියෙනවද කියලා බලන්නකෝ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ ඉවෙන්ට් එකේදී පෙන්වපු ඩොක්ටර් ඩූම්ගේ ලාංඡනය. ඒ කියන්නේ ලෝගෝ එක සැහැණ වෙනස්. අපි මීට කලින් ෆැන්ටස්ටික් 4 ෆිල්ම් වලදී දැකපු ඩූම්ගේ ලෝගෝ එකයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ඩූම්ස්ඩේ ෆිල්ම් එකේ දකින්න ලැබෙන්නේ ෆැන්ටස්ටික් 4 ලා ඉන්න යුනිවර්ස් එකේම ඩොක්ටර් ඩූම්ව නෙවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස්ම යුනිවර්ස් එකක ඉන්න දරුණුම ඩොක්ටර් ඩූම් කෙනෙක්ව වෙන්න පුළුවන්. නැත්තම් කලින් කැන්ග් වේරියන්ස්ලා පෙන්වුවා වගේ ඩූම් වේරියන්ස්ලා කීප දෙනෙක්ම අපිට බලා ගන්න ලැබෙයිද? කොහොම වුණත් ෆිල්ම් එක සුපිරියරම තියෙනවා නම් අපිට ඒක ඇති. ඉතින් මේ ප්‍රොමෝෂන් එකේ තැනක ලොකුවටම ලියලා තිබ්බා රිචඩ් was wrong කියලා. ඒ කියන්නේ රිචඩ් වැරදි කියන එකයි. මෙතනින් මට හිතෙන දේ තමයි සමහර විට රිචඩ් තමන්ගේ ලෝකේ විතරක් බේර ගන්න හිතාගෙන මල්ටිවර්ස් එකේ අනෙක් විශ්වයන් විනාශ වුණත් කමක් නැහැ කියන මයින්ඩ්සෙට් එකක ඉන්නවා ඇති. කොහොමත් ඩොක්ටර් ඩූම් කියන්නේ රීඩ් මොන දේ කළත් හරි ඒක වැරදි කියලා දකින එයාට යටිහිතින් අතිශයෙන් වෛර කරන ඩූම්ගේ අංක එකේ සතුරයි. අන්න ඒ සතුරුකම පෙන්වන්න තමයි මාවල්ලා මේ වචන ටික දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ මේ හැමදේම ගැන? අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. මොනවා හරි කරුණක් මට මිස් වුණා නම් වැරදීමක් තිබුණා නම් ඒකත් කමෙන්ට් එකකින් කියන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ සුපිරි මාවල් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.